අයිබෝවන් කාලීන මාතෘකාවක් යටතේ ඕගොල්ලන්ට ඇග්‍රිලින්ක් YouTube වැඩසටහනේ අලුත් වැඩසටහනක් අපි අරගෙන එන්න සුපුරුදු විදිහට දෙල්වගුරේ බ්‍රොයිලර් ෆාම් එකක් කරන බර්ටි මහත්මයාගේ ගෙදරට අපි ආවා. අද ඕගොල්ලන්ට කියන්න යන්නේ අපි පැටව් ගේන දවසේ මේ වීඩියෝ වැඩසටහන මෙතනදී ඇවිල්ලා ඕගොල්ලන්ව දැනුවත් කරා. ඊට පස්සේ මැද දවසක ඇවිල්ලා අපි ඕගොල්ලන්ව දැනුවත් කරා. අද සතුන් පටවන්න කලින් දවස. ඒ කියන්නේ අදට මේගොල්ලන්ගේ වයස දවස් 35යි. 35ක් වෙද්දී මේගොල්ලන් කොච්චර බරක් අරන් තියනවද කියන එකයි බ්‍රොයිලර් ෆාම් එකක් කරගෙන යන්න මේකේ තියෙන වාසි සහ ලාභදායකත්වය ඕගොල්ලන්ට කියලා දෙන්න. මොකද ගොඩාක් දෙනෙක් අද ජීවත් වෙද්දී ලොකු තරංගයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තරංගයට මුහුණ දෙන්න මෙන්න මේ බ්‍රොයිලර් ගොවිපලක් පටන් ගන්නවා නම් වැඩි ලාභ ඒ වගේම කාටවත් කරදරයක් නැතුව තමන්ගේ ස්වෝත්සාහයෙන් ස්වයං රැකියාවක් හැටියට මේක කරන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවද බ්‍රොයිලර් සත්තු 2000ක් හැදුවොත් අවුරුද්දකට බැචස් 8කට වඩා අපිට ගන්න පුළුවන්. 8ක් ගන්න පුළුවන්. එතකොට එක කාණ්ඩයකින් ලක්ෂ 1.5කට වඩා ශුද්ධ ලාභයක් ගන්න පුළුවන්. හිතන්න මොන රැකියාවක් කරලාද ඉච්චර ගන්න පුළුවන් කියලා. ඇයි අපි එහෙමනම් ඒ වගේ දෙයකට යොමු වෙලා මේ ව්‍යාපාරේ කරන්නේ නැත්තේ කියන එක තමයි අපි ඕගොල්ලන්ගෙන් අහන්න ඕනේ. අපි අහමු වසින්දු මහත්මයාට කතා කරලා මොන වගේ උත්සාහයක්ද එයා කෙරුවේ, මොන වගේ දැනුමක්ද එයා යෙදුවේ කියලා එතුමාත් එක්ක කතා කරලා ඕගොල්ලන්ට මේ අද දවසේ වීඩියෝ වැඩසටහන සම්පූර්ණ කරන්න. යමු අපි හම්බෙන්න. ඔන්න පසිද් මහත්මයාට ආයිබුවන් කියලා පිළිගන්නවා ඇග්‍රිලින්ක් තාක්ෂණ වෙනුවෙන්. ඉතින් පසිද් මහත්මයා අපිට කියන්නකෝ. දැන් ඔයාගේ බ්‍රොයිලර් ව්‍යාපෘතිය අපි දවස් 2ක් වීඩියෝ වැඩසටහන අද 3 වෙනි දවසේ. මේ වීඩියෝ වැඩසටහන අපි කරන්නේ මේ වගේ ව්‍යවසායකින් රටට තව වැඩිපුර නිර්මාණය කරන්න. එතකොට අපිට පළවෙනිම කියන්න මේ සත්තු අදට දවස් කීයක්ද දැන්? අදට 36ක් වෙනවා සතුන්ට. අදට දවස් 36යි. එතකොට මේගොල්ලන්ගේ අද මේ පොදුවේ බර ඇවරේජ් එක සතෙකු කීයක් විතර වගේ වයි කියලා බැලුවද? ඔය ඇවරේජ් 1.8ක් විතර ඊ ආවා. ඒ දවස් 36ට ඇවරේජ් 1.8ක් විතර සතුන්ට ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. ඔව් ඒතර අද සමහරට 1.900ක් විතර වෙන්න පුළුවන්. 1.900ක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මොකද කැචින් එක හෙට යෙදිලා තියෙන දවස් 37ට. ඒ විදිහට තමයි දැන් මේක දැන් කැමත් ඉවරු හෙට තමයි ඉවර වෙන්නේ. ඒ විදිහට තමයි මේක බැලන්ස් වෙලා වැඩසටහන නිමාවටපත් වෙන්නේ. එතකොට මේ 1.9 ගන්න එක සතෙකුට ඔයා කෑම කොච්චරක් විතර දීලා තියෙනවද? සත් 2000කට කෑම ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ කිලෝ 6000ක වගේ ප්‍රමාණයක් මේ වෙනකොට ඇවිල්ලා තිනවා. ඒ ප්‍රමාණය ඒ ටාගට් එක මේ වෙනකොට සම්පූර්ණ කරලා ඉවරයි. ඔන්න ඕගොල්ලෝ අපි සාමාන්‍යයෙන් පොතපත භාවිතාවේදී අහලා තියෙනවා බ්‍රොයිලර් සතෙකුට කිලෝ 3.5ක් යනවා ලයිෆ් ටයිම් කියලා. එතකොට FCR එක 1.5 වලට අඩුව තියන්න ඕනේ කියලා. FCR එක කියන්නේ feed conversion ratio එක. ආහාර මස් බවට පරිවර්තනය කිරීමේ කාර්යක්ෂමතාවය. එතකොට මෙයාගේ කෑම කිලෝ 3000කට 6000කට සතු 2000යි. එතකොට අපි බෙදලා බලමුම අපිට ආවේ FCR එක 1.6යි. එතකොට අපි ඉස්සෙල්ලා කියලා බලමුකෝ මේ සතු දවස් 35ක් හැදුවාම ඔයාට මේ බයි කරන කම්පැනියෙන් කොච්චර සුද්ධ ලාභයක් දෙද ලාභ සලාම සතු දැන් 1000 කරනවා නම් කම්පැනියෙන් අවමුදල ලෙස රුපියල් 80000ක මුදලක් ලැබෙනවා. ඒත් 2000ට 1.8ක් ඒ වගේ මුදලක් ගන්න පුළුවන්. ඒක අපිට ෆන්ඩ් එකක් විදියට එහෙන් ඒදී ඩිපොසිට් එකක් කරන අපේ ෆාමර්ස්ලාගේ නමින් ඒකත් ලොකු ආයතනය කරන ලොකු සේවාවක් ඒකත් අගය කරන්න ඕනේ. ඒ වගේම ෆාමර්ටත් ඒ මුදලට සාපේක්ෂව 1000කට 76000ක මුදලක් ලැබෙනවා. ඒ වගේ බෙදුන ගම 2000ට ලැබෙන්නේ. ඒ විදිහට තමයි මේ වැඩසටහන ආයතන විසින් ගලපගෙන යන්නේ. එතකොට සත්තු 2000ක් හැදුවොත් 1,60,000ක ශුද්ධ ලාභයක් දවස් 35කදී 1.800ක් වුණා. අදට දවස් 36යි 1.900ක් විතර එනවා. දැන් ඔතන තියෙන ශාස්ත්‍රය මෙන්න මේකයි. මොකද බ්‍රොයිලර් සත්තුන්ට දවස් 35ත් 40ත් අතර තියාගන්න කියලානේ අපි ඉස්සර ඉගෙන ගත්තේ. දැන් පසින්දුලා විවිධ ක්‍රම භාවිතා කරලා මේක දවස් 35ට අඩු කරගෙන තියෙනවා. එතකොට රෙස්ටින් පීරියඩ් එක දවස් 14ක් තියන්න ඕනේ ෂෙඩ් එකේ. එතකොට 35යි 5යි 40යි 10යි
50යි. එතකොට මාස දෙකකට අඩු කාලයක්. මේක තවත් අඩු කර ගන්න පුළුවන්. අවුරුද්දකට බැචස් 8ක් හදන්න පුළුවන් නම් ඒ දැන් අපි දවස් 60ක් ගත්තොත් 6යිනේ. මේක තවත් අපි ඈතට ඇද්දොත් බැචස් 8ක් හදාගත්තොත් ඔයාලට සත්තු 2000ක් හැදියොත් 1,60,000 ගානේ 8 පාරක් අවුරුද්දට ගන්න පුළුවන්. හිතලා බලන්න මොන රැකියාවක් කරලාද තමන්ගේ ප්‍රයිවේට් වැඩත් කරගෙන එදිනෙදා කටයුතු කරගෙන පැයටේ ඩියුටියක් නැතුව මේ වගේ කරන්න පුළුවන්. මෙන්න මේක ඕගලන්ට පැහැදිලි කරන්න තමයි අපි මේ වීඩියෝ වැඩසටහන ඕගලන්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් පසිදු මහත්මයා ඔයා මේ කිලෝ 1,900 දවස් 36 තුල ගන්න මොන වගේ විශේෂිත වූ ක්‍රියාවලියන්ද කරගෙන ගියේ කියන එක පොඩ්ඩක් කියන්නකෝ. ඉස්සෙල්ලාම කිව්වොත් බ්‍රෝඩින් එකද කිව්වොත් ඒක නිවැරදි ආකාරයට මුලදී කරපු ආකාරයම පෙන්නවා. එතනින් පස්සේ ඒ බේත් ටික ඒ විදිහට කළමනාකරණය ඊට පස්සේ ආයි නැවත සති තුනෙන් ඒ කියන්නේ දවස් 21කින් බූස්ටර් ෆිනිෂර් වලට මාරු වෙනවා. එතනින් පස්සේ දිගටම මේ මැනේජ්මන්ට් එකයි ආයි අවශ්‍ය නම් බෙහෙත් ඒ විදිහට යනවා. ඊට පස්සේ ලිටේ මැනේජ්මන්ට් එකේ ඉඳලා දිගටම ඒ වැඩ ටික නිවැරදි ආකාරයෙන් ගිහිල්ලා අන්තිම වෙනකොට මේ කියන්නේ ගොවිපළ තුල නිවැරදි කළමනාකරණය තුලින් සතුන් ඒ අදාළ ස්ටේජ් වලදී බර කිරලා බලනවා. එතනින් පස්සේ අදාළ ස්ටේජ් වලදී සතු ඒ අදාළ නිමිත බරවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අදාළ දින ගණන සහ කෑම ප්‍රමාණය ගිය දවස් අනුව මේ බැජ් එක අදාළ රේන්ජ් එක දක්වා ලං වෙලා තියෙනවා. මේ වෙනකොට අවශ්‍ය බර සහ අවශ්‍ය කොස්ට් එක මේ වෙනකොට කවර් කරගෙන තියෙනවා. අසිනු මහත්මයා මේ දවස් 35 සත්තු හදද්දී අපි එයාගේ බැච් කාඩ් එක මේක තමයි බැච් කාඩ් එක තියන්නේ. මම ඔයගලන්ට කලිනුත් පෙන්නුවා. මේකෙදි දින ගාන තියෙනවා. ඊගාවට වයස තියෙනවා. මැරිච්ච සත්තු ගැන විශේෂ අවධානයක් යොමු කරලා ඒක ලියලා තියෙනවා. ඒකේ පර්සන්ටේජ් එක ප්‍රතිශතය. ඊතුරු සත්තු ගාන අපි සතියෙන් සතියට මේක දාලා තියෙනවා. හරි? එතකොට දැන් ඕගලන්ට මම පෙන්නන්නම් මැරිච්ච මුළු ගණන සත්තු 90යි. සත්තු 2090යි. ඒක 100% ගත්තොත් 4.5යි. ඒක අවදානම තියෙන්නේ ඔන්න ඔතන. අපි හරියට කළමනාකරණය කරලා මේ mortality percentage එක පුළුවන් තරම් 105ට වඩා පල්ලෙහාට දාගත්තොත් තමයි අපි වැඩි ලාභයක් ගන්න පුළුවන්. සමහර අවස්ථාවල මේකාව හේතුන් මත වැඩි වෙන්න පුළුවන්. අපි පසිදු මහත්මයාගෙන් අහමු මේ mortality වැඩි වෙන්න නැත්නම් මරණ වැඩි වෙන්නේ මොන අවස්ථාවකද අපි අවධානය යොමු කළ යුත්තේ මොන වගේ ක්‍රිටිකල් පොයින්ට් මේකේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ ක්‍රිටිකල් පොයින්ට් කියන්නේ අවධානය යොමු කළ යුතු ස්ථාන. පසිදු මහත්මයා අපිට විස්තර කරන්නකෝ කෙටි. ඉස්සෙල්ලාම කිව්වොත් දැන් සත්තු දවස් 1 පැනනට පස්සේ 21 ඉඳලා 28 පටවන තමයි මේ කටයුතු වල වැඩිම අවධානයක් දීලා යොමු කරන්න ඕනේ. සහ මේකේ වතුර 24ම අඛණ්ඩව අපිට තියන්න ඕනේ. ඒක සහ 21 ඉඳලා මේ පරිසර උෂ්ණත්වය ගැන විශේෂ අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේ දවස්වල පරිසරයේ තියෙන කාලගුණික පද්ධතිය විපර්යාස හේතුවෙන් යම් බලපෑම් මේ ෆාමින් ක්ෂේත්‍රයට යම් මට්ටමකට බලපෑම් ඇති කරලා තිනවා. දවසේ අදාළ සෙල්සියස් ප්‍රමාණය ඔබට 25ට වඩා උඩට ටික ටික යනවා නම් ඒ කියන්නේ සත්තු හැසිරෙන මූවමන්ට් අනුව ඔබට මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ ආහාර ආගානුව ටිකක් අඩු වෙලා ඒගොල්ලෝ හැමතැනම විසිරීලා හිටන් ඒ කියන්නේ ඒගොල්ලෝ පුළුවන් තරම් රෙස් කරන්න හදනවා. උගලන්ට ඒක ෆාම් එකකදී දක ගන්න පුළුවන්. ඒගොල්ලෝ කකුල් දෙක අරලා ඒ විදිහට තමයි ඒගොල්ලෝ ඒ රස්නය අගෙන් පිට කරගෙන ඒ විදිහට ඒගොල්ලෝ හීට් ස්ට්‍රෙස් එකෙන් පුළුවන් තරම් බේරෙන්න ඒ සතු හැසිරෙන්නේ. මේ පරිසර සාධකයේ අපි අවම පුළුවන් තරම් අවම කරගෙන මේ කටට ගොවිපළ කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න පසිදු මහත්මයා කිව්වා අවිනිශ්චිත හේතුන් මත දේශගුණ විපර්යාස වෙලා දවල්ට උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට යම්කිසි නිශ්චිත කාලය තුලක එකපාරටම රැල්ලක් වගේ මේ සත්තු මිය යන්න පුළුවන්. කියලා උෂ්ණත්වය වැඩි වෙච්චාම මේගොල්ලන්ට දරා ගන්න බැරි වෙලා සත්තු මිය යන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවකට අපි දැඩි අවධානයෙන් නිවුස් වලට පෙන්නනවා වෙදර් ෆෝකාස්ට් එකකින් අද දවල් උෂ්ණත්වය වැඩි වෙනවා. අන්න ඒ වගේ දවස් වලට අපිට ඉන්න වෙනවා කොටුවට වෙලා. මොකද උෂ්ණත්වය වැඩි වුණාම මේ කොයි ආකාරයකටද මේක සත්තු හැසිරෙන්නේ කියලා. ඒකට තව මේ ඕගලන්ට තව දෙයක් මට යෝජනා කරන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒ අවස්ථාවක
උෂ්ණත්වය වෙනස් වීම ඒ වගේම ආර්ද්‍රතාවය අපි කියනවා හියුමිඩිටි කියලා. ඒ වෙනස් වීම පිළිබඳව යම් වෙලාවක ගොවිපලේ බලා ගන්න මීටර ගන්න ඕන නම් අපිට ඕගොල්ලෝ අපිට කතා කරන්න ඇග්රිලින්ක් ආයතනයේට අපි ඕගලන්ට මේ සාධාරණ මිලකට ඒ උපකරණ අපිට සපයන්න පුළුවන්. අපි දැන් කිව්වනේ මේ සත්ත්ව පාලනය කරද්දී learning by doing. ඒ කියන්නේ ඉගෙන ගැනීම මගින් තමයි කිරීම මගින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට learning by දැන් අපි කියන පීනන්න තැපෑලින් පුරුදු වෙන්න බෑ. පුරුදු වෙන්න ළඟට බැහැලා නැත්තම් ස්විමින් pool එකට බැහැලා පීනන්න ඕනේ. බයිසිකල් පදින්න තැපෑලෙන් බෑ. බයිසිකලයක් වැටි පුරුදු වෙන්න ඕන. එතකොට බ්‍රොයිලර් හරි සත්ත්ව පාලනය හරි කරනවා නම් ඒක කරන තමයි තමන්ගේ අඩුපාඩු මොනවද කියලා ඉගෙන ගන්න පුළුවන්. බසිඳු මහත්මයාට මේ අධ්‍යයනය තියෙනවා. කියලා දෙන්නකො අලුතෙන් ව්‍යවසායකට බ්‍රොයිලර් හදද්දි එතකොට අපිට කැපිටල් ඉන්වෙස්ට්මන්ට් නැත්නම් වියදම් කරන්න අපිට හොඳම වැඩේ තමයි බයිබැක් කම්පැනි එකක් එක්ක එකතු වෙලා කරන එක. එහෙම නැත්නම් කිලෝ 3000ක් ගන්න ගියොත් කිලෝ 3000 වැඩි කිරීම 180 ගානේ ගොඩාක් වියදම් යනවා. ඒක අපිට දරන්න බෑනේ. කියන්නකො කොහොමද ඒකට මේ උපදේශය. බයිබැක් සිස්ටම් එකකට කම්පැනි එකක් එක්ක එකතු වෙන්නේ. එතකොට අපිට කැපිටල් ඉන්වෙස්ට්මන්ට් නැත්නම් වියදම් කරන්න අපිට හොඳම වැඩේ තමයි බයිබැක් කම්පැනි එකක් එක්ක එකතු වෙලා කරන එක. එහෙම නැත්නම් කිලෝ 3000ක් ගන්න ගියොත් කිලෝ 3000 වැඩි කිරීම 180 ගානේ ගොඩාක් වියදම් යනවා. ඒක අපිට දරන්න බෑනේ. කියන්නකො කොහොමද ඒකට මේ උපදේශය. අලුත් නවකයන්ට කියන්න තියෙන්නේ මේ පොල්ට්‍රි ඉන්ඩස්ට්‍රි එකේ අලුතෙන් වැඩ කරනවා නම් පළවෙනි බැච් එක ඉස්සෙල්ලාම සම්පූර්ණයෙන්ම ඔබ කොච්චර කියලා දුන්නත් බෑ අත්දැකීමෙන් තමයි ටිකෙන් ටික මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම වැඩිම අවධානය තියෙන බ්‍රූඩින් එකෙන් පස්සේ ඊට පස්සේ ලිටර් මැනේජ්මන්ට් එක ඊට පස්සේ සතුන්ගේ හෙල්ත් එක ඊට පස්සේ සතුන් දින 21 දී ආහාර මාරු වෙන එක ඊට පස්සේ 28 දී ආහාර පාලනය සහ කැචින් එක වෙනකන් මේ මැනේජ්මන්ට් එක සහ ලිටර් මැනේජ්මන්ට් එක නිවැරදි ආකාරයෙන් ගලපා ගත යුතුයි. මොකද මටත් මේ ශාස්ත්‍රයේ නවකෙක් ලෙස පටන් ගත්ත මමත් බැච් 5ක් විතර ගිහින් තමයි මේ දේ හරියටම ඉගෙනගෙන ටික ටික ඉගෙන ගන්න එච්චර වගේ කාලයක් අලුත් අයටත් ඒ වගේ විදිහට තමයි ඉතින් මේ දේ ඉගෙන ගන්න පුළුවන් ඉන්නේ. අත්දැකීම මේ දේ ඉගෙන ගන්න ඕනේ. සහ නවකයන්ට කියලා දෙන්න තියෙන්නේ තව ඔබ මේ ශාස්ත්‍රයේ ඉන්න නියැලෙන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳට මේ ගැන අවබෝධයෙන් ඉගෙනගෙන තවත් මේ දේවල් ගැන පරිශීලනය කරලා ඔබට මේ ශාස්ත්‍රය සඳහා නවකෙක් ලෙස ඇතුළත් වෙන්න පුළුවන්. ඔබ අත්දැකීමක් සහ කැපකිරීමක් තුළින් මේ දේ ඉතා ඉහළට මේ ගොඩට රැගෙන යා හැකියි. ඔන්න ඕගොල්ලන්ට ගොඩක් පණිවිඩයක් දුන්නා. ගොඩාක් වෙලාවට උසස් අධ්‍යාපනය දරලා රැකියාවක් නැතුව ඉන්න අය, කලා උපාධිධාරීන් ඉන්නවා, රැකියාවල් දියව කියලා පාරවල් ගානේ බෝඩ් ළඟන යනවට වඩා මෙන්න මේ වගේ දෙයකට යොමු වෙන්න. EPF එකක් අරගෙන තමන්ගේ EPF එකේ මුදල වියදම් කරගන්න එපා. මේ වගේ දෙයකට යොමු ඔයාලට මේක ව්‍යවසායකයෙක් හැටියට ඉදිරියට යන්න පුළුවන්. පසින මහත්තයා මේ අපිට සත්තු 10 දෙනෙක් විතර කිරලා ප්‍රායෝගිකව පෙන්වලා බලන්න. මොකද දවස් 35 කියන එක දැන් මේකේ තියෙන දවස් 7න් 7 කාණ්ඩේ 7යි 1යි 2යි 3යි 4යි 5යි. ඒකට පැහැදිලිනේ ඕගොල්ලන්ට දවස් 35 කියලා මම බොරු කියන්නේ නැහැ. ඒතර මේකෙම ඔප්පිලා තියෙන දවස් 35. අපි දැන් කිරලා පෙන්නමු බලන අයට කිලෝ කොච්චරක් සත්තු 10ක් එකට හදද කියලා. සත්තු අල්ලද්දී ඒ සත්තුන් අල්ලන එක කලබල කරන්නේ නැතුව අල්ලන්න ඕන. දැන් ඕගොල්ලන්ට පේනවා පසින්දු අර සත්තු අල්ලන්න දැල් වලින් හදාගෙන තියෙන ෆ්‍රේම් එකක්. අපි ඒක අල්ලගෙන ඊට පස්සේ මේකට කොටු වෙච්ච සත්තුන්ගෙන් අහඹු ලෙස අරගෙන තමයි බර කිරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි හර්ඩ් එකේ නැත්නම් ෆ්ලොක් එකේ ඇවරේජ් වේට් එක අපිට ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට ප්‍රායෝගිකව සත්තු ටික කිරලා තමයි අපි මේ පෙන්වන්න යන්නේ මේ ඒගොල්ලන්ගේ බර කොච්චරක්ද කියලා. පළමුවෙන්ම අපි කළ යුතු දේ තමයි තරාදිය බිඳුවට ගන්න ඕන. ඔන්න බිඳුවට ආවා. ඊට පස්සේ බෑග් එක දාලා බෑග් එකේ බර කිරපුවාම ඒක පෙන්නනවා ග්‍රෑම් 105ක්. ඔන්න ඒක හරියට කියලා ගන්න ඕන. අපි වැඩක් කරද්දී හරියට මෙෂර්මන්ට් ගන්න එක තමයි තීරණය අපිට වාසි වෙන්නේ. ඒතර ග්‍රෑම් 105යි. අපි දැන් සත්තු දාමු. අහඹු ලෙස
සත්තු ටිකක් අරගෙන ආත්මයට කියමු S2 පියාගෙන ඒ කියන්නේ ඇහැට යන ලොකු එක තෝරන්න නැතුව කළුවරේ අත ගන්නවා වගේ සත්තු 5 දෙනෙක් තෝරලා දෙන්න කියලා 10 දෙනෙක් තෝරමු 10 දෙනෙක් දාලා අපි දැන් මේ 10 දෙනාගේ බර කිරන්න යන්නේ ඔන්න දැන් අපි ආයේ නෝට් කරා බිඳුවට දැම්මා හරි කිලෝ 22ක් තියෙනවා 22යි ග්‍රෑම් 100 ඔව් 120ක් දැන් අපි කිරපුවාම කිලෝ 22යි ග්‍රෑම් 140ක් තිබුණා බෑග් එකේ බර ආවේ ග්‍රෑම් 5යි 105යි එතකොට 100 කිලෝ 22යි 140ක් ගියාම එතකොට 30 ග්‍රෑම් 22යි කිලෝ 22යි ග්‍රෑම් 35යි එතකොට කුකුලෙකුගේ බර කිලෝ 2යි 204ක් ග්‍රෑම් 204ක් වෙනවා. එතකොට හිතන්න දවස් 36න් අපිට මේ වගේ weight එකක් ගන්න අපි උනන්දු වුණොත් කැපවීමක් තිබුණොත් අපි ගොඩනේ. ඒකයි මං කිව්වේ. අපි දැන යමක් කරගෙන යද්දී කාටවත් කරදරයක් නැතුව වැරද්දක් කරන්නේ නැතුව අපි මේ ව්‍යාපාරයක් කරගෙන යනවනම් රටත් ගොඩ අපිත් ගොඩ. ඉතින් ඔයගලන්ට අත්වලක් දෙන්න තමයි අපි මේ වීඩියෝ වැඩසටහන් කරගෙන යන්නේ. දන්නේ නැති ඒවා දිරිමත් කරන්න. ඔයගලන්ට මේ සඳහා දැනීම අවශ්‍ය නම් අපේ පශු වෛද්‍ය කාර්යාල වලින් අවශ්‍ය දැනීම ගන්නත් පුළුවන්. ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලයට ගිහිල්ලා එහෙම නැත්නම් ඕගලන්ට අපේ Zoom වැඩසටහන් තියෙනවා රාත්‍රී 8 ඉඳලා 10 වෙනකම්. රාත්‍රී 8 ඉඳලා 10 වෙනකම් අපේ Zoom ජොයින් තුනොත් මේ කුකුල් පාලනය, බ්‍රොයිලර් පාලනය A to Z හැමදේම කියලා දෙනවා. ඕගලන්ට දන්නේ නැත්නම් දැනගෙන කරගෙන යන වෙලාව කරගෙන යනකොට තිබොත් ඒකත් අපි ඕගලන්ට අවශ්‍ය පහසුකම් දෙනවා. එතකොට ඕගලන්ට මේ සතු කරගෙන යද්දි සතුන්ට ලෙඩක් දුකක් හැදුනොත් ඕගලන්ට එක්ක අරගෙන පශු වෛද්‍ය කාර්යාලයට හෝ පශු පරීක්ෂණ ආයතනයට ගියොත් ඒගොල්ලන්ගෙනුත් අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ නිසා ලංකාවේ හැම පහසුකමක්ම තියෙනවා. ඕගොල්ලෝ බයිබෑක් ක්‍රමවේදයට එකතු වුණොත් ඕගොල්ලන්ට ඒ ආයතනයේනුත් උපදෙස් සේවාවක් දෙනවා. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයක්ම අපි ඕගොල්ලන්ට කියන්නේ දැනුවත් වීම සඳහා මේ වැඩසටහන් වලට එකතු වෙන්න. ඒ වගේම අපේ YouTube වැඩසටහන බලලා subscribe කරලා තවත් යාළුවන් සමග මේක හුවමාරු කරගෙන මේ දැනුම share කරගන්න. ඒතකොට ලංකාවේ හැම කෙනෙකුටම මේ වගේ දැනුම ගන්න channel එකක් තියෙනවා කියලා ඒගොල්ලන්ට දැනීමක් වෙනවා. ඉතින් පසිදු මහත්මයා අපි ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ බ්‍රොයිලර් බැච් එකක් සතු ගෙනාපු දා ඉඳලා දවදා අවශ්‍ය දැනීම ජනතාවට දෙන්න අපිට සහාය දුන්නට විශේෂයෙන් අපි ඔබතුමාට ව්‍යාපාර සාර්ථක වේවා අනාගතේ අනන්ත ව්‍යවසායකෙක් හැටියට රටට නමගිය ව්‍යාපාරික බවට පත් වේවා කියලා අපි එක්සෙනින් කායතනින් සුබ පතනවා. සේම නවකයන්ටත් විශේෂ කාරණා දෙකක් කියන්න තියෙනවා. ඒ කියන්නේ ඔබ මේ ව්‍යාපාරයේ දැන් මම ඔයගලන්ට මේ මුලින්දලම හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් ලබා දුන්නා. මම මේකෙන් බලාපොරොත්තු වෙනවා අලුතෙන් හරි 3-4 දෙනෙක් හරි ව්‍යවසායකෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ නියැලිලා රටට වඩා පුද්ගලික ලෙස මේ ක්ෂේත්‍රයේ දිගටම කරගෙන යන්න නියැලයි කියලා සහ ඔබට මේ දේ අද මම දවස් 7ට දවස් 36 හෙට තමයි කැචින් එක දෙන්නේ. මේ දේ අද ඇස් ඉස්සරහා වුණ ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. මේ ක්ෂේත්‍රයේ ගත්ත ප්‍රතිඵලය. ඉතින් ඔබට සියලුම දෙනාට මෙලෙස ආරාධනා කරනවා අලුත් දේවල් සහ අලුත් දැනුම තුලින් අලුත් දෙයක් පටන් අරගෙන රටට වැඩදායක පුරවැසියෙක් ලෙස සවැසියෙක් ජීවත් වෙන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා. ඉතින් ඔබ සැමට ජය වේවා. නැවත දිනයක යලිත් මෙලෙස හමු වෙමු. ඕගොල්ලන්ටත් මේ වගේ වැඩසටහන් වලට අත්වල බැඳ ගන්න අපේ ඇග්‍රිලින්ක් YouTube නාලිකාව subscribe කරන්න, යාළුවන් සමග මේ හුවමාරු කරගන්න. ඒ වගේම ඕගොල්ලන්ට දැනීමක් ගන්න ඒ රජයේ ආයතන වලින් පවත්වන පුහුණු පාඨමාලාවලට යන්න වෙලාවක් නැත්නම් අපිත් එක්ක රාත්‍රී 8 ඉඳලා 10 වෙනකම් Zoom වැඩසටහන් වලට ඕගොල්ලන්ගේ නිදහස් කාලයේත් එක්ක යොමු වෙලා අපිත් එක්ක දැනුම එකතු වෙලා දැනුම ලබා ගන්න. ඒ දැනුම තුලින් අපි ඕගොල්ලන්ට අපි මේ ශාස්ත්‍රයේ අවුරුදු 40කට ආසන්න කාලයක් ලබාගත් දැනීම අපි ඕගොල්ලන්ට ලබලා දෙනවා. A to Z හැම දෙයක්ම ප්‍රායෝගිකව ඕගොල්ලන්ට මුණ දෙන්න ගැටලු මොනවද? ඒවට කාලීන විසඳුම් මොනවද? ඒ වගේම අලුත් තාක්ෂණය අපි මේ සඳහා යොදාගන්නේ කොහොමද කියන එක
ඵලදායි විදියට මේක ගන්න කොහොම කියන එක තමයි අපි ඕගලන්ට දෙන්නේ. මොකද අඩු වියදමකින් වැඩි ලාභයක් අරමුණු කරගෙන තමයි මේ හැම දෙයක්ම අපි ගමන් කරන්නේ. රුපියල් 7 තමයි අපේ තියෙන අරමුණ. අපි සාක්කුව වැඩි කරගන්න, ළමයිට අධ්‍යාපනයක් දෙන්න, ඉංග්‍රීසි අධ්‍යාපනයක්, රටේ වැඩදායක පුජ්‍යලයක් හැටියට ජීවත් වෙන්න, මේ හැම දෙයකටම හොඳ වැඩසටහනක් තමයි සත්ත්වපාලනය. ඉතින් අපේ Zoom වැඩසටහන වලට සහභාගී වෙන්න 0.7.19.40.100 කියන දුරකථන අංකයට WhatsApp message එකක් දාලා ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය අපි කිව්වොත් අපි ඕගොල්ලන්ට සම්බන්ධ වෙන විදිහ අපි ඕගොල්ලන්ට කියන්නම්. ඉතින් මේ වගේ වැඩසටහනකින් නැවත වරක් ඕගොල්ලන්ට මේ වගේ දැනුම ලබා දෙන තුරු අදට නවතින්න. ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක්.